හලෝ ගයිස්, ඔයාලා අද එකතුලා ඉන්නේ eShop කියන වෙබ් ඇප්ලිකේෂන් එකේ හත්වෙනි පාර්ට් එකත් එක්ක. අපි අද කතා කරන්න හදන්නේ හෝම් පේජ් එකේ කරසල් එක ගැන. අපි බලමු කොහොමද කරසල් එකට අදාළ කෝඩ් ලයින් ඉන්නේ, ඒ වගේම කරසල් එකේ ඉමේජ් එහාට මෙහාට යන්නේ කොහොමද කියලා අපි බලමු අද. මම ඉස්සරම යන්නම් මගේ eShop එකට. ඔයාලට දැක්කා ගියපුවම මෙතන ඉමේජ් එක මාරුණා. මම රිෆ්‍රෙෂ් කරලා බලන්න. දැන් ඔයාලට පේන ස්ටෝම් තියෙන ඉමේජ් එක. මේ පැත්තේ next button එක දෙනවා. ක්ලික් කරපුවම මාරු වෙනවා, නැත්නම් ඔටෝත් මාරු වෙනවා. ඔයාලට පේනවා දැන් මාරු වෙනවා ඉමේජස් ටික දාලා තියෙනවා. මේක ඔටෝ මාරු වෙන්න තමයි හදලා තියෙන්නේ. මෙතන නැත්නම් මෙතන බටන් එක ක්ලික් කරපුවමත් මාරු වෙනවා. අපි යන් කෝඩ් මේ VS කෝඩ් එක පැත්තට කොහොමද මේ කෝඩ් කරලා තියෙන්නේ කියලා බලන්න. ඔයාලට පේනවා මෙතන මේ කරසල් කියලා වෙනම මේ අරන් තියෙනවා. මම මේ කරසල් එක අරන් තියෙන bootstrap plugin. bootstrap plugin කරසල් එක කරසල් කියලා සර්ච් කරපුවම එනවා මේ එක විදිහේවා. මම අරන් තියෙන්නේ මේක. ඔයාලට පේනවා මෙතන මේක ගත්තට විතරක් මදි. bootstrap plugin CSS and JavaScript ෆයිල් දෙකම ගන්න ඕනේ. ඔයාලට පේනවා මෙතන මම ලින්ක් කරලා තියෙනවා style sheet එකට bootstrap CSS කියන ෆයිල් එක. මේ තියෙන මේ ෆයිල් එක. ඒ වගේම ඔයාලට පේන මෙතන අවසානයේ මේ script JS එක කියන්නේ bootstrap plugin bundle JS එක ලින්ක් කරලා දෙනවා. මේ දෙකෙන් එකක්වත් ලින්ක් කරේ මේ කියන්නේ එකක්වත් ලින්ක් කරේ නැත්නම් මේ මම ඔයාලට වෙනම කරසල් එක වැඩ කරන්නේ නැහැ. ඔයාලට මෙතන පේනවා මේ bootstrap plugin classes දාන්න පේනවා. col 12 d9 ඊට පස්සේ cursor explain කියලා එහෙම. මෙතන මේ බටන් තුනෙන් තමයි එහාට මෙහාට යන්නේ. මේ කියන්නේ images මාරු වෙන්නේ අපිට ක්ලික් කරපුවම images මාරු වෙන්නේ මේ බටන් තුනේ. මේ පළවෙනි එකෙන් තමයි පළවෙනි ඔයාලට වෙන පළවෙනි image එක තියෙන්නේ. ඒ කියන්නේ මේ image එක තමයි ඔතනින් පළවෙනිදම link කරලා තියෙන්නේ. මෙතන පේනවා මේ image src tag එකකින් මේ link කරලා දෙනවා. මගේ CSS ෆයිල් එකේ තියෙන slide image එකේ මේ image එක තමයි link කරලා දෙන්නේ. ඔයාලට පේනවා. මේ CSS ෆයිල් එකේ මෙතන slide image වලින් postman image මේ image එක තමයි link කරලා දෙන්නේ එතනට. ඒ වගේ මේක උඩින් මේ ටැග් එකක් විදිහටයි මේ h5 ටැග් h5 header එක විදිහට දාලා දෙනවා welcome to eShop කියලා. ඊට පස්සේ p tag එක දාලා දෙනවා the world's best online buy one click කියලා. ඒ ටික තමයි මේ දේ තමයි වෙන්නේ. දෙවෙනි image එක තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ දෙවෙනි image එක. තුන්වෙනි image එක තමයි මේ තියෙන්නේ. තුන්වෙනි image එක දාලා ටික. ඊට පස්සේ මේ previous next button එක තමයි මේ තියෙන්නේ. මෙතන ඉඳන් තමයි කරසල් එක තියෙන්නේ. අපි බලමු CSS පැත්තට ගිහලා කොහොමද ස්ටයිල් වෙලා තියෙන්නේ කියලා එක. මේ ඔයාලට පේනවා මේ මෙතන height එකක් ඊට පස්සේ background repeat no repeat කියලා එහෙම දාලා තියෙනවා. මේ ඔයාලට පේනවා මෙතන මේ class එකක් තියෙනවා. මේ class එක අල්ලගෙන තමයි අපි style කරන්නේ. මේ විදිහට තමයි ස්ටයිල් වෙලා තියෙන්නේ. ඔයාලට පේනවා මෙතන මාජින් බොටන් ඊට පස්සේ height එකක් background repeat එක නෝ repeat කියලා දීලා දෙනවා.
ඊට පස්සේ ටයිටල් එකට බ්ලැක් ෆොන්ට් සයිස් එක පික්සල් 50ක් ඒ වගේම ෆොන්ට් වෙයිට් එක බෝල්ට් එහෙම තමයි ස්ටයිල් කරලා තියෙන්නේ. අපි ඊළඟ වීඩියෝත් එක්කන් හමු. මේ විදිහට තමයි වැඩ කරන්නේ එක. Thank you.